ඇයි මොකද කියන්නේ ඇයි? මමත් අහන්නේ. අනේ මේ නිකන් හිටින් බබා එනවා මෙතන නුවර ටකරම වගේ කියවගෙන. මොන කරුමයක්ද? ඉස්සර නම් බය වුණා ඔබේ ටකරමට දැන් නම් බය වෙන්නේ නැහැ. මොන මගුලක්ද මේ? නුවර ටකරම? මම දැන් නුවර ටකරම. අනේ මේ ඔය කුරුණෑගල ගොඩේ බයිව පොෂ් කරලා ගත්තේ මේ නුවර ටකරම තමයි. දැන් මම නුවර ටකරම වෙලා. ඇයි මොනවද කරන්නද ඔයා? අනේ මේ නිකන් හිටපන් බබා. උඹලා හිතන්නේ මේ කුරුණෑගල අපි පොස්ට් නැහැ කියලාද? නුවර උඹලා තමයි පොස්ට් නැත්තේ. සුද්දා ගල විද්ද නැත්තම් උඹලත් පොස්ට් නැහැ යකෝ. අපේ කුරුණෑගල එකෙක් කියලා තමයි ඔය පැත්තේ ගලක් විද්දේ. අනේ මේ ඔව් කුරුණෑගල කට්ටියට තමයි ඔක්කොම පුළුවන් මේ නුවර අපිට මුකුත් දැ. අනේ මේ නිකන් ඉන්න එනවා මෙතන මගෙත් එක්ක කට ගහගෙන ඉන්න. එච්චරයි දන්නේ. උඹ බබා වැඩි කට ගහගෙන ආවොත් එම දන්නේම නැතුව මමත් දන්නේම නැතුව මගේ අත ඉස්සේ හොඳද? අත උස්සන්න මට? අත උස්සලා මට මොනවද කරන්නද? අත උස්සන්න. අනිත් අතත් මෙහෙම උස්සලා අත් දෙක එකතු කරලා දෝත් මුදුන් දීලා වැඳලා නමස්කාර කරලා කියන්නේ මගේ අම්මා මේ නිවාඩු දවසවත් මට කරදර නොකර ඉඳපන් මට සමාවියන් අනේ මට පාඩුවේ ඉන්න දියම් මගේ අම්මා ඈ මම කියන්න ඉඳහකම වදින්න මේ එන්න හරි උඹ දිනු මම පරාදයි මට නිදහසේ කණක් ඇහිලා ඉන්න දියම් වෙන මොකුත් එපා ඔව් මොකුත් ඇයි මොකුත් ඕනේ මට කණක් ඇහිලා ඉන්න දියම් ඕකේ that's it bye